Hello friends, welcome to my channel. ඉතින් ඔන්න අද අපි Minecraft ගහන්න යන්නේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා මාව දන්නෙත් නැතුව ඇති මම පළවෙනි වතාවට තමයි YouTube එකට වීඩියෝ එකක් දාන්නේ. ඉතින් අද අපි Minecraft play ගන්න යන්නේ. ඉතින් මම කලින් shorts දාලා තියෙනවා මම YouTube videos වලට අලුත්. මම කලින් වීඩියෝ දාන්නේ අද තමයි පළවෙනි වතාවට වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මේ Minecraft survival series එකේ episode 1 එක. ඉතින් අද ඉඳලා Minecraft play කරනවා. මේ channel එකේ මම Minecraft විතරයි දාන්නේ. වෙන games දාන්නේ නැහැ. ඉතින් මම world එකක් හදාගෙන ඉන්නට මෙන්න. ඉතින් මම world එකේ නමක් දාන්න. හරි මම නමක් දාගත්තා. ඉතින් මම cheats use කරන්නේ ඉතින් Minecraft වල editions තුනක් තියෙනවා. Pocket edition, bedrock edition, java edition කියලා editions තුනක් තියෙනවා. ඉතින් මම play කරන්නේ pocket edition එක. mobile වලට එන එක. bedrock and java එන්නේ PC වලට. ඉතින් මම mobile තාම ඉතින් PC එකක් තාම නෑ මට. මම PC එකක් ගත්ත දවසට java මේ Minecraft ගේන්නම්. Hi friends, world එක generate වුණා. අපේ spawn එක නම් ටිකක් හොඳයි. අවුලක් නැහැ spawn එක ඉතින්. හරි. දැන් Minecraft එකේ basic දේවල් ටිකක් තියෙනවා. ගිය ගමන්ම කරන්ද. ඉතින් මම basic වැඩ වලින් පටන් ගන්නවා. ඉතින් friends ඔයාලා Minecraft එකට ගිය ගමන් කරන්න ඕනේ ගහක් කපා ගන්න එක. ඉතින් මෙන්න මේ screen එක මෙන්න මේ log එකට aim කරලා මෙන්න මේ ස්ක්‍රීන් එක ඔබාගෙන කියම ගහ කැපෙනවා. කියන බ්ලොක් එකක් බ්‍රේක් කරන්න නම් ඔයාලා ස්ක්‍රීන් එක ඔබාගෙන ඉන්න ඕනේ. ඔයාලට මේක view paste කරන්න ඕනේ. මෙන්න මෙතන paste කරන්න ඕනේ. ඉතින් ඔයාලට ඕන දැන මෙන්න මෙහෙම aim කරලා මෙන්න මේ ස්ක්‍රීන් එක එකපාරට ටච් කරපුවාම මෙන්න මේ බ්ලොක් එක paste වෙනවා. ඉතින් මම ගහ කපාගෙන ඉන්නන්ට වෙන්නේ. හරි friends මම ගහ කපා ගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ යට කොටු තියෙනවා. පේනවා නේද යට කොටු. මේ කොටුව අන්තිමට තියනවා නේද? 33ත් එක්ක බ්ලොක් මේ කොටුව. මේ බ්ලොක් එක ඔයාලා ටච් කරන්න. ටච් කරනකොට මෙන්න මේ ඕක් බෑන්ක්ස් හදාගන්න. හදාගෙන crafting table එකක් හදාගෙන stick structure එක හදාගන්න. ඊට පස්සේ මේ crafting table එක මෙන්න මෙහෙම press කරලා ඔයාලා pickaxe එකක් හදාගන්න ඕනේ. wooden pickaxe එකක්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේකට හාරන්න යන්න ඕනේ. හාරන්නේ මෙන්න මේ ඔයාලා ස්ටෝන් කරනවා. ස්ටෝන් මයින් කරගන්න. ඊට පස්සේ ඔයාලා crafting table එක open කරගෙන මෙන්න මේ විදිහට basic
මේ ටූල්ස් ටික හදාගන්න ඕන. මං සෝඩ් එකයි X එකයි පිකැක්ස් එක හදාගන්න. ඊපස්සේ ඔයාලට ඕන නැති බඩු මෙන්න උඩින් දාන්න. ඔයාලා පිකැක්ස් එක ඕනේ. ඔයාලගේ ඉන්වෙන්ටරි තියෙන බඩුවක් විසික් කරන්න ඕන. මෙන්න මේව ඒ කොටු ඔබාගෙන ඉන්න. එතකොට ඔන්නම කොළ පාටයක් උඩට ඇවිල්ලා ඔන්නම ඉතිරියි. හරි. ඊට පස්සේ අපි බේසික් රිපෝට් ටික හදාගත්තා. දැන් ඔයාලා වැය වෙන්න කලින් බැටළුව තුනේ මනා ගන්න ඕනේ. බැටළුව තුනේ මනාගෙන වැඩක් හදාගන්න ඕනේ. නයිට් එක ස්කිප් කරගන්න. ඔයාලා දන්නවා ඇතේ දැන් මේ සොම්බීස්ලා ක්‍රීපර්ස්ලා රිස්පෝන් වෙනවා. ඒක තමයි අපි වැඩක් හදාගන්නේ. මම සාමාන්‍ය බේසික් රෙඩ් එක කරන මම යනවා විලේජ් එකක් හොයාගෙන. මම විලේජ් එකක් හොයාගන්න. අපි විලේජ් එකක් හොයාගෙන ඒ හොයන ගමන් බැටළුව තව දෙන්නේ නෝනේ ඒක. අපි විලේජ් එකයි හාඩ් ෆෙන්ස් ඉතින් මට විලේජ් එකක් හම්බුණා. මම හිතුවේ නැති විදියට ඉක්මනින්ම හම්බුණා. මේ විලේජ් එකට හැබැයි මම හිතුවටත් වඩා ඉක්මනට හම්බුණා. මම හිතුවේ බ්ලොක් 1000ක් 2000ක් විතර යන්න වෙයි කියලා. ඊට කලින් විලේජ් එකක් හම්බුණා. දැන් මේකේ අයන් කරුම් කෙනෙක් ඉන්නවා. මෙයා දැන් මලා ගන්න ඕනේ. හරිද? මම මලා ගන්න විදියක් කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම ඔන්නම ගහනවා. ගහලා ඉක්මනට දුවා ගන්න ඕනේ. දුවලා මෙන්න එහෙම බ්ලොක් තුනක් උඩ බ්ලොක් ස්පේස් කරගන්න ඕනේ. මෙයා එද්දි මෙයා නැත්නම් අපිට ගහනවා. හරිද? දෙපාරයි ගහන්න ඕන නම් මැරෙනවා. පස්සේ මෙන්න මේවා වල උඩ පැන යන ගහනවා. normal උඩ පයින් නැතුව ගහන්නේ මෙන්න ආල් විසික් ඉන්නේ. හරිද? ආල් උඩ පැන ගහලා තව ඔන්න දැක්කයි තරු විසික් ඉන්නේ. ඒ කියන්නේ normal ගහනවට වඩා උඩ පැන ගහද්දි ඩැමේජ් එක වැඩි. අනි මට අයන් පහක් හම්බුණා. ඉතින් මම ඔය අයන් පහට කරන්නේ වෝටර් බකට් එකක් හදාගන්න එක. මේ වෝටර් බකට් එකක් හදාගන්න. වෝටර් බකට් එකක් හදලා මම සෝඩ් එකක් හදාගන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලා මේ හංග බාරක වහිනානේ. ඉතින් කන්න දෙයක් නැතුව මම මේ විදියට හේබේටි කපා ගන්නවා. ඔයාලට එක එක සද්ද එනවා නම් ගණන් ගන්න දෙපා ඉතින්. මේ විලේජ් එකේ ඉන්න විලේජර්ස් අපිට ඉස්සරහට යඩයක් වෙනවා. හරි මං හේබේ 32ක් කඩාගත්තා. ඉතින් දැන් අපි මේ විලේජ් එක ලූට් කරගමු. මේ පල්ලේ තියෙන්නේ
ඊට ගනින් අපි විලේජ් එකේ තියෙන ටික ලූට් කරගමු. හරි මම නයිට් එක ස්කිප් කරගෙන මෙයාලගේ හදපු හරි ඉතින් දැන් ඔයාලට පේනවා මගේ මෙතන හංග බයික බහැලා තියෙනවා. දකුණු පැත්ත උඩ කෙරෝලේ ඉතින් මස් කට්ටා වගේ තියෙන හංග බයික. ඒක තමයි අපි හේබේටික් කලාගත්තේ. පාන් හදාගන්න. නැම උදේදී ඔක්කොම වගේ යූස් කරා. මේ ගෙදර එහෙම අමුතුයි. කලින් නම් දැකලා මේ වගේ ගියා. අය දැක්කේ දැන් රෑ වෙලා තියෙන්නේ. අපි රෑට නිදා ගන්න ඕනේ. නැත්තම් සල්ලිවිචයි ඕනෙම. නෝම නිදිය ගන්න ඕන. හරි ඉතින් මම දැන් ගයක් කරන්න කේස් එකක් හොයාගන්න. අපි අනිත් එපිසෝඩ් එකේ ගයක් හදමු. හරි ඉතින් මම තැනක් හොයාගත්තා. මෙතන ටිකක් ෆ්ලැට් ඒරියා එක මෙතන ගයක් හදන්න හොඳයි. හරි මෙන්න මෙහෙම බල්බ් ටික පේස් කරගමු. හරි ඉතින් මම අදට වීඩියෝ එක නවත්තනවා. අපි ඊළඟ එපිසෝඩ් එකේ මෙතන ගේ හදමු. ඒරියාගේ අදට මං යන්න. හැමෝටම බයි.